ඊටමත් ගෞරවයෙන් පිළිගන්නවා. දේශනා පවත්වන ඒ මහත්ම මහත්මීන් හා සහභාගී වෙන්න මේ දේශනා අහන්න අපිට ශක්තියක් වෙන්න මෙතෙන්ට පැමිණලා ඉන්න සියලු දෙනාවම අද දවසේ දේශනා 18ක් සූදානම් කරලා තියෙනවා. අපි ඉතින් කැමැත්තෙන් ඉදිරිපත් වෙච්ච අය විතරයි අපි මේ අවස්ථාව දුන්නේ. ඉතින් ඊළඟ වතාව ඉදිරිපත් කරනවා කියලා කොටසක් මෙතනින් කලින් 20 ගාණක් හිටියා. නමුත් ඒ අය චුට්ටක් පස්සට දැම්මා. මොනවා හරි අතපසු වීම කියන්නේ gedara අවශ්‍යතා ඒ වගේ වෙනත් විවිධ කරුණු හින්දා අසනීප තත්ත්ව එහෙම නිසා ඉතින් අවසාන වශයෙන් අපේ මේ වැඩසටහන අපේ ගෞරවනීය කල්යාණ මිත්‍ර අජන්ත සම්පත් ගුරුතුමාට අපේ මේ කරන දේශනාවන් උපහාරයක්ම වේවා කියලා සාදු තෙරුවන් සරණයි. ඊළඟට අපේ මුල්ම දේශනාවට යමු. මේත් එක්කම දුක සකස් වීම ප්‍රායෝගික ඇසින් ඊටමත් මෑත කාලේ අපේ පන්තියට සහභාගී වෙච්ච සම්බන්ධ වෙච්ච අපේ මිතුරියක් ශාමලී ගමගේ මහත්මිය ඊටමත් උමනාවෙන් දහම අල්ලගෙන ඉන්නවා කියලා අපිට තේරෙනවා. එතුමගේ වචන වලින්ම අපි අහලා බලමු. එතුමිය කොච්චරක් දුරකට අපි එතුමිය මේ දේශනාවෙන් අපිට වටහා ගන්න පුළුවන් වෙයි. එහෙමනම් අපි අපේ ප්‍රථම ආරාධනය ශාමලී ගමගේ මෙනවියට ඔබතුමියගේ දේශනය ඉදිරිපත් කරන ලෙසට. නැත්නම් මෙයාට මෙහෙම ගහන්න දෙන්නේ. මෙහෙම ගහන්න දෙන්නේ. මෙහෙම ගැහුවම යනවා මෙහෙම කළා මේ. හරි? ගහන ගෙල්ලන්න සද්ද මදිනු මයික් එක දෙන්න. තෙරුවන් සරණයි. වැඩම සිටින ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවසරයි, නම කියන්න අවසරයි ගරු අජන සම්පත් ගුරුතුමනි, පැමිණ සිටින සියලුම කල්යාණ මිත්‍රයන්ගේ අවසරයි. මනුෂ්‍යත්වයක් ලැබලා තියෙන අපි නිරන්තරයෙන්ම ජීවිතේ ගෙවනකොට මූලිකව අපිට දැනෙන දෙයක් තමයි අපි දුක. මූලිකම සත්‍යය මුහුණ දෙන මූලිකම ගැටලුව තමයි දුක. මේ දුක අපි පොදු ධර්මතාවයක් විදිහට ජීවත් වීමේදී නිරතුරුවම අත්දැකීමින්මයි අපි ජීවත් වෙන්නේ. එතකොට මේ දුක නිරන්තරයෙන් අපිට දැනෙනකොට අපිට ප්‍රඥාව කියන එක යම් මට්ටමකට හෝ අපේ මනසට එනකොට අපිට හිතෙන මේ ධර්මයක් අපි සෙවිය යුතුයි කියන එක. එතකොට මේ ධර්මය ස්වාගෙන යනකොට අපිට හිතෙන මේ බුදුරජාන් වහන්සේ මොකද්ද මේ සසරෙන් ගැලවෙන්න මොකද්ද දේශනා කරලා තියෙන්නේ කියන එක අවධානය යොමු කරනකොට ඇත්තටම බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ අපිට කායිකව හෝ මානසිකව ලැබෙන දුකක් ගැන නෙවෙයි. සත්වයක් විදිහට අපි ජීවත් වෙනකොට අපිට මේ දුක සකස් වෙන විදිහ තමයි උන්වහන්සේ දේශනා කරේ. ඒතකොට මේ උන්වහන්සේ මේ දුක පිරිසිඳ දැක ගන්න කියන මට්ටම තමයි අපිට ජීවත් වීමද කියලා දුන්නේ. එතකොට උන්වහන්සේ ඒ බව චතුරාර්ය සත්‍ය ධර්මයේදී අපිට පහදලා දෙනවා. දුක ඇතිවීමට හේතු සහ දුක නැති කිරීමේ මාර්ගය විදිහට අපිට මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ තුලින් මේ උන්වහන්සේ දේශනා කරනවා. ඊට අමතරව උන්වහන්සේගේ දේශනාත් එක්ක අපිට දර්ශන ඥානය ලබා ගනිද්දී අපිට තේරෙනවා සූත්‍ර පිටකේ එනවා ස්කන්ධ පංචකය, පටිච්ච සමුප්පාදය, එතකොට ධාතු, ආයතන සහ
චතුරාර්ය සත්‍ය විදිහට උන්වහන්සේගේ දේශනා කැටි කරලා අපිට ලබා දීලා තියෙනවා. එතකොට මම අද කතා කරන්නේ ස්කන්ධ පංචකය. ස්කන්ධ පංචකය තුලින් අපි කොහොමද මේ දුක සකස් කරගන්නේ? ඒක අපි කොහොමද ප්‍රඥාවෙන් දැකගන්නේ? ඊට පස්සේ අපි කොහොමද ඒක නැති කරන්නේ? ඒ කියන්නේ විදර්ශනා මට්ටමින් අපි කොහොමද ප්‍රගුණ කරලා ඒ බව දැනගෙන මේක මේ සසරෙන් ඈතර වෙන්න අපි මොනවද කරන්න ඕනේ කියන ටික තමයි මම අද කතා කරන්නේ. අපි ස්කන්ධ පංචකය ගත්තොත් ආයතන 6යි. ඇස කන නාසය දිව කය මන. ඒකට ගෝචර රූප ටිකක් තියෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියලා. එතකොට මේ ඇසත් කනත් එක්කුණ සැනින් ක්‍රියාකාරී මට්ටමක් ඇති වෙන්නේ නැහැ. ඒකට අපේ සිත මූලිකව බලපාන. එතකොට මේ ඇසත් රූපයත් ඇසත් විඥානයත් එකතු වුනහම අපි දන්නවා මෙතනින් පෙන්නලා තියෙන තින්න සංගතිය කියලා. මේ තින්න සංගතියත් එක්ක ස්පර්ශයත් අපිට මූලිකව වැදගත් වෙනවා. එතකොට අපි සාමාන්‍යයෙන් අපි විවාහයේ තියෙන තින්නන් සංගති පස්සෝ කියලා. එතකොට මේ තින්නන් සංගතිය ප්‍රත්‍ය කරගෙන ප්‍රත්‍යයෙන් අපි හදාගන්නවා පංච උපාදානස්කන්ධය. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන විදිහට. එතකොට මේ අසත් මේ තින්න සංගතියෙන් එන ප්‍රත්‍යයෙන්. එතකොට අපි මේ හදාගන්න රූප උපාදානස්කන්ධය හේතු සහ ඵල විදිහට වෙන් කරන්න බෑ අපිට. වෙන් කරන්න බෑ. ඒක මේ සම්ප්‍රයුක්තයි. එතකොට මේ ඇසත් කනත් නාසයත් කියන මේ තින්නන් සංගතිය හේතුව ප්‍රත්‍යයෙන් අපි උපාදාන කරන අපේ තණ්හා අපි නොදන්න කම නිසාම අපේ අවිද්‍යාව නිසාම තණ්හාව මුසු කරගෙන අපි පංච උපාදානස්කන්ධය සකස් කරනවා. එතකොට අපේ නොදන්න කම නිසාම යත් ඇටසැටියෙන් නොදැකීම නිසා අපි මේ ඇස කන නාසය කියන මේ ආයතන අවභාවිතා කරනවා. එතකොට ඒ බව බුදුරජාණන් වහන්සේ පැහැදිලිව කජ්ජනීය සූත්‍රයේදී දේශනා කරලා තියෙනවා. සත්‍යය විසින් රූපය දකින්නේ කෙසේද? බුදුරජාණන් වහන්සේ දක්වන සත්‍ය රූපය දැකිය යුත්තේ කෙසේද කියන එක කජ්ජනීය සූත්‍රයෙන් මනාව අපිට පැහැදිලි කරලා දෙනවා. එතනදී මේ රූපයක් විදිහට උන්වහන්සේ දේශනා කරන්නේ බාහිරින් දැකෙන රූපයක් නෙමෙයි. රුප්පන අවස්ථාව. රුප්පණයක් විදිහට තමයි උන්වහන්සේ එතන දේශනා කරන්නේ. එතකොට එතනදී රූප, වේදනා, සංඥා, සංකාර කියන එක අපි රුප්පණය මේ වේදන මේ විඳීම හඳුනා ගැනීම දැන ගැනීම සකස් කිරීම සහ දැන ගැනීම ආකාරයට දැනගන්න. එතනදී උන්වහන්සේ පැහැදිලිවම සංස්කාරය කියන සංස්කාරය තුලින්ම මේ සකස් වෙන බව උලුප්පල ගන්න තත්ත්වයක් තමයි තියෙන. මේ සංස්කාර නිසයි සංස්කාර හින්දායි අපි මේ සසර මේ ස්කන්ධ පංචකය තුලින් හරි ස්වභාවය අපි දන්නේ නැතු මේ සංස්කාර නිසාම අපි මේ සසර තව තවත් ඇද බැඳගෙන ගෙනියන්න කියලා. එතකොට එතනදී උන්වහන්සේ අපිට ස්කන්ධ පංචකයේ ස්වභාවය විස්තර කරද්දී රුප්පන අවස්ථාවේදී උන්වහන්සේ සංස්කාරය රිඇක්ෂන් එකක් විදිහට කියනවා. රුප්පත්තාය සංකතං අபிසංකරෝති. වේදනත්තාය සංකතං අபிසංකරෝති. සංඥානං සංඤත්තාය අபிසංකරෝති. සංකාරේ සංකාරත්තාය සංකතං අபிසංකරෝති. විඤ්ඤාත්තාය සංකතං අபிසංකරෝති විදිහට උන්වහන්සේ එතෙන්දී අපිට පැහැදිලි කරලා දෙනවා. එතකොට අපි මේ අවිද්‍යාව නිසාම නොදන්නකම නිසාම ඒ වගේම බුදුරජාන් වහන්සේ අතීතය හෝ අනාගතයන් නෙමෙයි ස්කන්ධ පංචකයේදී දේශනා කරන්නේ ඉන්න තැනට කොහොමද මේ දුක සකස් වෙන්නේ කියන එක. ඉද පච්චතාවය මේ ඇති කල්හි මෙය වේ. ඒ වගේම උන්වහන්සේ ඇතිවීම මේ ස්කන්ධයන්ගේ නාම රූපවල හට ගැනීම නිරුද්ධ වීම දැක ගන්න උදේවැය ඥානය දැනගන්න කියලා තමයි උන්වහන්සේ අපිට දේශනා කරේ. එතකොට අපි මේ අපේ අවිද්‍යාව නිසා අනිත්‍ය ස්වභාවය නොදැකීම නිසාම අපි මේ නිච්චයි සුඛයි අත්තයි කියලා මමය මගේ ආත්මය විදිහට අපි අම්මා තාත්තා දුව පුතා කියන අපි ප්‍රඥප්තියක් හදාගන්නවා. අපි මේ ලැබෙන අරමුණ අවභාවිතා කළා
නැති දෙයක් ඇති මට්ටමට මේ තුලින් සකස් කරගන්නවා. එතකොට අපි දන්නවා මෙතන තින්න සංගතිය අපි අරමුණක් දැනගත්තාම පංචේන්ද්‍රිය මට්ටමට යනවා. පංචේන්ද්‍රිය මට්ටමේ මේ අපිට ලැබෙන මේ තින්න සංගතිය ලැබෙන අරමුණ හරි ස්වභාවිකයි. නමුත් අපි මොකද කරන්නේ පංචේන්ද්‍රිය මට්ටමේ භවාංගයට ගිහිලා මනෝද්වාරය හරහා අපි මේක විපල්යාස කරලා පටිඝ සම්පස්යෙන් ලැබිච්ච එක අදිවසන සම්පස්සයකට හදලා තණ්හා මුසු කරලා ගැනීම තුලින් පටිච්ච සම්පාදය අනුව අපි ජීවත් වීම විපාකයක් විදිහට ලැබුණ ජීවිත මේ විදිය හදලා අපි කර්ම රැකස් කළා ඊළඟ භවය අපි හදා ගන්නවා. ඒ නිසා අපි මේක කොහොමද ප්‍රායෝගිකව ස්කන්ධ පාංචකය ප්‍රායෝගිකව දැකගන්නේ කොහොමද කියනවනම් මට දැනෙන අයුරින් මම කතා කරොත් මම නිදාගෙන ඉන්නකොට භවාංගයේ සිත තියෙන. උදේ අවදි වෙනකොටම එහා පැත්තේ ගෙදර කුකුලා අඬලනවා. මම ටක් ගාලා නැගිට ගමන් හිතුවොත් මේ කුකුලේ කඳලන්නේ මේ කුකුලා මොන පාඩද? ඔහොම කියලා චුට්ටක් කියලා ගියාම මොන මල කරදරයක්ද මේ කුකුලා අඬලලා කරන්නේ? මං එතකොට දැක්ක දෙයට දේශය මුසු කරගෙන කොච්චර විපල්යාස මට්ටමක් කරගන්න. ඒ හින්දා අපි මේක දැක්කා පමණි. ශබ්දයක් ඇහුණා සෝතේට ශබ්දයක් ඇසුණා පමණි. ඒක අනිච්ච ස්වභාවය. නාම රූප වලින් හැදුන දෙයක්. මම තමයි ඒක අනිච්ච බව නොදැක විපල්යාස කරලා දේශය මුසු කරගෙන මේ වෙනම ප්‍රඥාප්තියක් හදාගත්තේ. එතකොට අපි ප්‍රායෝගිකව දැක ගන්න ඕනේ මේ ස්කන්ධ පංචකය කොහොමද ස්වභාවය, එහි ක්‍රියාකාරීත්වය කොහොමද? එතකොට මේ අනිච්ච දුක්ඛ අනාත්ම කියන එක, එතකොට යෝනිසෝ මනසිකාරය කියන එක සහ සතිය අපි මේ ජීවත් වෙන බව නිදියන් නැති ඇහැරිලා ඉන්න හැම අවස්ථාවකදීම අපි මේක ප්‍රායෝගිකව අත්දකින්න ඕනේ. එහෙම අත්දකින්නකොට යම් අවස්ථාවකදී අපිට මූලික අවස්ථාවේදී මේක කරගන්න බැරි වෙයි. අපි මේ විදර්ශනා මට්ටමට යන නමුත් අර කිකිලිය බිත්තරේ රකින්න වාසේ අපි මේක නිරන්තරයෙන් කරනකොට පැටියා ලැබෙන්නසේම ප්‍රායෝගිකව මේක අපි අත්දැකීම තමයි මේ ජීවිත මේ අරමුණේ අනිච්ච ස්වභාවය. ඒ වගේම අපේ නොදන්නකම ඇත්ත සැටිය නොදැකීම තණ්හාව ප්‍රඥාව නැතිකම නිසාමයි අපි මේ විදිහට විපල්යාස කරන්න කියන එක අපි ප්‍රඥාවෙන් දැකගත්තාම ප්‍රායෝගිකව අපිට මේක බොහෝ විට අත්දකින්න පුළුවන්. ඒ වගේම මේ ස්කන්ධ පංචකයේදී අපිට එන අරමුණු එක අවස්ථාවක් තමයි හැමතිස්සෙම ප්‍රකට වෙන්නේ. ඒ ගැන අපි යෝනිසෝ මනසිකාරය තුලින් දැකගත්තාම අපිට මේ විදර්ශනා මට්ටම යම් තාක් දුරකට දියුණු කරගෙන යන්න පුළුවන්. මේ පන්තියේදී අපිට දර්ශන ඥානය ලබා දුන්නා සේම අපේ ගුරුතුමා ඒ දර්ශන ඥානය තුලින් කොහොමද අපි ප්‍රායෝගිකව අපේ ජීවිතවලට කොහොමද ළඟා කරගෙන ඉන්න තැනට කොහොමද මේක අත්දකින්න ඕනේ කියන එක මනාව අපිට පැහැදිලි කරලා දුන්න ගුරුතුමා. එතකොට අපිට දැන් තියෙන්නේ වීරෙන් අදිෂ්ඨානේ ඒ කියලා දුන්න ටික ප්‍රායෝගිකව අපේ ජීවිතවලට මුසු කරගන්න. ඊට අමතරව මට කතා කරන්න ඕනේ ගුරුතුමනි, ඔබ මුනිවරයෙක්. මම අවුරුදු 15ක් තිස්සේ මේ ධර්මයේ හෙව්වා. මට ඇත්තටම හම්බුන්නේ මම ඇත්තටම සිරිපාද අඩවියටත් භික්ෂුන් වහන්සේ නම හම්බෙන්න රෑ එකට ගියා පොයේ දවසට. තමයි උන්වහන්සේ යම් ධර්මයක් සෑහෙන දැනගෙන ඉතින් නම් දේශනා කරපු ධර්මයේ තේරුම් ගන්න තරම් මට ප්‍රඥාවක් තිබුණේ. මම මේ ක්ලාස් එකට එක්කන් මම හිතන්නේ දිරුක්ෂි මහත්මිය එතුමාට මේ නිවන අවබෝධ වෙන්න ඕනේ මාව යොමු කරාට ඔබතුමා පළවෙනි දවසේ කිව්වා මේ ඕගොල්ලෝ මට වැඩිය දන්නේ නැති නමුත් මම මේ ධර්මය හරියට කැටි කළ පිළිවෙලට තියෙන මට ඒක තමයි ඇත්තටම පළවෙනි දවසේ ඔබතුමා ඒ පැහැදිලි කරපු විදිහට මූලිකව දැනුමක් නැතුව අපිට ඊට එහා කියන ධර්මයක් අවබෝධ කරගන්න බෑ. ඔබතුමාට පිං ගුරුතුමනි මට දැන් මේ කියන හැම දෙයක්ම මනාව පැහැදිලි වෙනවා. මූලික අපිට අත්තිවාරමක් නැතුව අපිට ගෙවල් තනන්න බෑ කියන එක ඔබතුමා පෙන්වා දුන්නා. මා කරන පිණුත් ඔබතුමාට අනුමෝදන් වෙන්න ඕනේ. ඔබතුමා නිරෝගී වෙන්න ඕනේ. තවත් දහසක් දෙනාගේ ධර්ම ඥානය ධර්ම ඇස්ස පහදන්නම ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනේ.
මේ ආත්ම භවයේදීම මේ සසර ඉක්මවා ඔබ වහන්සේ ඔබතුමා නිවෙන්න ඕනේ. වගේම ඔබතුමාට මේ උපකාර කරන ඔබතුමාගේ බිරිඳ දරුවන් සහ ඔබතුමා මෙලවට බිහි කළ ඔබතුමාගේ දෙමව්පියන්ටද මේ ධර්මය මේ ආත්මයේදීම අවබෝධ වී නිවෙන්නම හැකියාව ලැබේවා කියන වගේම මෙතන සියලුම දෙනා ඉන්න මගේ කල්යාණ මිත්‍රින්ටත් මේ ධර්මය අවබෝධ කරගෙන නිවෙන්නම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. හොඳයි, තෙරුවන් සරණයි. මට තප්පරයක් දෙන්න. එතකොට එතුමිය ඉතාමත් හොඳට තමන්ගේ දේශනාව ඉදිරිපත් කළා. එතකොට මම හිතන්නේ මේ ඒ දේශනාව ඇතුලේ මුළු දහමම හරය තිබුණා. එතන පරිසම්පාදයක් කිව්වා. එතකොට මේ ස්කන්ධ පංචකය, එතකොට යාන්ත්‍රණය, ඒ ඔක්කොම මේක ඇතුලේ තිබුණා. හරිම වැදගත්. ඒක තමයි අත්‍යවශ්‍යම කාරණේ. හරිම උත්තරීතර විදියට ඇය දහම හකුලව ගත්ත බවක් තමයි තියෙන්නේ. නේද මේ චන්දන මහත්තයානේ? බොහොම හකුලවල ගත්ත අදහසක් තිබුණා. විශේෂයෙන්ම එතුමිය මේ අර ජීවිතයට ඔයා මයික් එකක් ඔන් කරලා. ඔයා ළඟ වෙඩි. මේ එතකොට පුදුම විදියට ජීවිතයට එකතු කරගත්ත බවක් තිබෙනවා. නැත්නම් ඒ විදියට දහම මේ ගොනු කරගන්නට බෑ. හොඳයි. අපි එතුමියට වහ ලෝක අවබෝධය ලබන්නට මේ සියලුම ධර්මය ප්‍රත්වේවා කියලා අපි සාදුකාර දෙමු. හොඳයි, තෙරුවන් සරණයි. ඔය දෙකම ඕනේ මහත්තයා. සංක වෙන්නේ. නෑ මම ඉස්සෙල්ලා අරකින් කතා කරන හරිය මහත්තයා. අනිකත් ළඟ තියාගන්න, මයිකේ ළඟම තියාගන්න.